ගියා නමනති භාවයක ආයාචනා ඔබේ නුවන් දිහා මදු කොයිද ඔය තාමස ඉන්නේ? ටග්ගායි ළමයි ප්‍රස් එක වල දෙනා. මොකද අනේ කෑ ගහන්නේ? කොයිද මම ප්‍රස් එක තිබ්බේ? මම දන්නේ නෑ අනේ. ඇයි බොරුවට කෑ ගහන්නේ? පොඩ්ඩක් ඉන්නකො මම ඔයාලට හොයලා දෙන්නම්. තමුසේ ගන්නද වෙන කවුරු ගන්නද? තමුසේ මා විතරනේ මේ ගෙදර ඉන්නේ. හරි පොඩ්ඩක් ඉන්නකො මම හොයන්නම්. අරුතක් මේ තියෙන්නේ අනේ පර්ස් එක. ඇස් පේනා නැද්ද ඔයාට? බොරුවට කෑ ගහන්නේ ඇයි? මොකද මේ සද්ද? මොකද අක්කේ මේ? නෑ නෑ මල්ලි නිකුත් නෑ. මොකද ඔයා මේ හදිස්සියෙම? අම්මා මට කිව්වා ආට පණිවිඩයක් කියන්න කියලා. ඒක කියන්නයි මං ආවේ. මම යනවා. මට වරක්කු වෙනවා. මොකෝ මම මෙච්චරලා පරක්කුනේ මම මෙරන් ගොඩක් කළා බලන් ඉඳියා. ගෑනිත් එක වඩියක් දාගෙන බං ආවේ. ඒකයි වරක්කුනේ. ඔබට හැමදාම ප්‍රශ්න නේද? නෑ බං. එයි කට වැඩිලා බං මාරි දියට. හැම වෙලාවෙම ප්‍රශ්න දාගන්න එපා බං. ආල පාලින මිනිස්සු ඔය තැන් තැන් වල කියලා කියනවානේ. ආල පාල වුණා මම කොහොමද දන්නේ නෑ. උන් දන්නේ කොහොමද කතා හදන්න ඉතරයිනේ. හරි හරි බං. දැන් හොතන පරක් වෙලා. දැන් යමන් කපි වැරට. අක්කේ මං අහන්නමයි හිටියේ. මොකන්ද? ඇයි අරු හැමතිස්සෙම ආර කරදර ගන්නේ? එහෙම එයා මට කරදර කරන්නේ නැහැ. ඒ අර මට අතිස්සුවේ මගේ අතින් වැරද්දක් වෙච්ච නිසා. ඌ මෙච්චර දේවල් කළා තාම ඌ සුද්ධ කරනවද? නෑ අනේ එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් නැත්තම් මේ මොකද මේ? නෑ අනේ මම මේ කුසියේ වැඩ කරද්දි මගේ අත වැදුනා. අක්කේ වේ මට නම් බොරු කියන්න එන්න එපා. ඇත්ත කියන්නේ මොකද උනේ කියලා? ඇත්තම කිව්වොත් මල්ලි ඔව් කියන්න මොකද්ද? මම ඔයාලට නොකියුවට මට හැමදාම එයාගෙන් කිසිම හොඳක් නෑ. මං කොච්චර එයාට හොඳ කරත් එයාට පේන්නේ මගේ වැරදි විතරමයි. ඇයි ඔච්චර කාලයක් මෙහෙම හිටියේ? ඔය කලින් කියන්න තිබ්බනේ. එහෙනම් අපි මොකක් හරි කරනවානේ. මම කැමති වුණේ නෑ මගේ පවර් ප්‍රශ්න ඔයාලට දෙන්න. ඒකයි මං සද්ද නැතුව හිටියේ. දැන් ඉතින් ඔහොම කියලා හැමදාම දුක් විඳින්න ඉන්න බෑනේ. මොකක් හරි තීරණයක් ගන්න මේකට. මටත් දැන් මේක ඇති වෙලා තමයි තියෙන්නේ. එහෙම කියලා මට එයාව දාලා එන්නත් බෑ. අනික මට අම්මලට ලැජ්ජ කරන්නත් බෑ. මට තේරෙන්නේ නෑ මම මොනවද කරන්න කියලා. මට ඔයාට බල කරන්න බෑ. ඔයා කැමති තීරණයක් ගන්න. ඒත් ඔයා අමතක කරන්න එපා. අපි ඔයාට ඉන්නවා කියලා.